කොට මම මේ චුටි වීඩියෝ එකක් කරන්නේ මේ එක්සෑම් එකේදී අපි ඔක්කොම ප්‍රිපෙයාර් වෙලා ඉවර වෙලා අපි එක්සෑම් එකට යද්දී පොඩි වැරද්දක් කරනවා සහ මේක කරන්නේ ස්පෙෂලි එක්සෑම් එක බුකින් කරන වෙලාවට. මේක ගොඩක්ම වෙන්නේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස් අතින්. මොකද හේතුව ලංකාවේ ස්ටුඩන්ට්ස්ලාගේ නම ගොඩක් දිගයි. හරිද? අපේ බහුතරයක් ගත්තොත් 50%කට වගේ නමේ කෑලි 5ක් 6ක් 7ක් විතර තියෙනවා. right? මෙන්න මේක හින්දා පියර්සන් එකේ account එක හදනකොට අපේ අතින් ලොකු වැරද්දක් වෙනවා. දැන් මේකේ දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි PSN account එක හදනකොට ශ්‍රී ලංකන් passport holder කෙනෙක්ට අපේ passport එක විතරයි obviously use කරන්න පුළුවන්. තැන් දෙකක් තියෙනවා නම දාන්න. right? ඒතර PSN account එකේ තියෙන්නේ given names and surname කියලා. right? හැබැයි අපේ passport එකේ given name කියලා කැලලක් නැහැ. ඔකේ තියෙන්නේ other names and surname කියලා. right? එතකොට surname කියන්නේ අපේ වාසගම obviously වාසගමේ කැලි 6ක් පුරක් 7ක් පුරක් තියෙනවා නම් ඒක ඒ විදිහටම Pearson account එකේ අර surname කියන කොටේ දෙන්න. right? ඊට පස්සේ Pearson එකේ තියෙනවා given names කියලා කැලලක්. but අපේ නමේ given names කියලා කැලලක් නැහැ passport එකේ. අපේ තියෙන්නේ other names කියලා. right? එතකොට other names 6ක් තිබ්බත් 7ක් තිබ්බත් 4ක් තිබ්බත් ඒ other names ටික ඔක්කොම අපේ PSN account එකේ අර given names කොටුව එන්න ඕනේ. right? හරි. දැන් වෙන issue එක තමයි character limitation එකක් තියෙනවා. සමහරවිට character limitation එකක් ඇවිල්ලා ඕක දාන්න බැරි වෙනවා. right? මොකද්ද කරන්න ඕනේ වෙලාවට? අපි කරන්නේ මොකද්ද? අපිට පුළුවන් විදිහට අර ඒගොල්ලෝ දීලා තියෙන විදිහට passport එකේ තියෙන නම දානවා. හදිස්සියවත් Tamanට නම කොටස් දෙකයි නම් correct limitation එක හින්දා නම දාන්න බැරි නම් account එක හදලා exam එක book කරන්න පුළුවන්. හැබැයි ළඟ exam book කරන්න යන්න එපා. එතකොට වෙන්නේ අපිට මේක PSN වලට කියලා හදාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ දවස් 4න් 5න් exam book කරන්න යන්න එපා. තමන්ගේ නම issue එකක් තියෙනවා නම් මම highly recommended තමන්ගේ නම දිග නම් කලින් PT account එක හදන්න. හදලා ඉවර වෙලා PSN chat එකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔය account එක ඇතුළට ගිහිල්ලා help button එකේ ගිහුවට පස්සේ ඔක PSN එකට chat කරන්න පුළුවන්. ඒගොල්ලෝ මොකද කරන්නේ ඊට පස්සේ forum එකක් දෙනවා. right? ඒ forum එක පුරවලා තමන්ගේ passport එකේ color scan copy එකක් PDF එකක් විදිහට හදලා forum එක යවුවට පස්සේ ඒගොල්ලෝ manually ඔයාගේ නම හරියට හදනවා. හරි? හදලා ඉවර email එකක් එවනවා. අපි ඔයාගේ නම හැදුවා කියලා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඒ email එකේ ඕනනම් තමන් email එක phone එකේ දීලා හින්දා exam center එකට ගියාම පෙන්නන්න පුළුවන්. සහ account එක ඇතුලේ already හදලා තියෙන ඒගොල්ලෝ ඒක තමන්ට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ වැරදියට ඒගොල්ලෝට character limitation එකකින්ද සමහරවිට නම එහෙට මෙහෙට වෙන්න පුළුවන් passport එක නැති විදිහට but back end එකෙන් ඒගොල්ලෝ passport එක විදිහට නම හදලා තියෙනවා. තමන්ට කරන්න තියෙන email එක PSN exam center එකට යනකොට ඕනනම් print out එකක් අරන් ගිහලා පෙන්නන එක විතරයි. but මතක තියාගන්න තමන්ගේ සම්පූර්ණ නම අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. දාන්න බැරි නම් immediately PSN එක contact කරලා වෙලා තමන්ගේ නම හදාගන්න ඕනේ back end එකෙන් ඒගොල්ලන් කියලා. right? ඒකින්ද මේ දේ කරන්න එපා. අන්තිම advice එක හදිස්සියේවත් මේක කරොත් මේක කරොත් කියන එක අදහස් කරේ තමන්ගේ නම පාස්පෝර්ට් එක විදිහට account එකේ නැත්නම් හොඳට මතක තියාගන්න. තමන්ගේ ඕස්ට්‍රේලියාවෙන් ගෙවන ඩොලර් 475 ලංකාවෙන් ගෙවන ඩොලර් 203 නැත්නම් ලංකාවේ රුපියල් 60000 මේක රීෆන්ඩ් වෙන්නේ නැහැ. in any circumstances. කිසිම වෙලාවක මේ සල්ලි ගන්න අනිත් පැත්තට තමන්ට හම්බෙන්නේ නැහැ. මොකද exam එකේ rule violation එක. ඒ හින්දා හරියට මේක කරන්න all the best for your PD exam.